සුබ දවසක් යාළුවනේ. අදත් රසම රස ගුණම ගුණ රෙසිපි එකක් අරන් ඇවිත් තියෙන්නේ. මේ තියෙන හබල පැති. අද මම හදන්න ඔයාලට කියලා දෙන්න යන්නේ රතු හබල පැති. සුදු හබල පැතිත් තියෙනවා. ඉතින් මම අද හදන්නේ රතු හබල පැති. ඊටමන් ගුණදායක මේ රතු හබල පැති චූටි බබාලගේ බර වැඩි කරගන්නත් ඉතාමත් හොඳයි. ඉතින් මේ විදිහට භාජනයකට හබල පැති ටික දාගෙන ඒට වතුර ටිකක් දාලා විනාඩියක් විතර පෙඟෙන්න තියන්න ඕනි. දැන් බලමු අපිට අවශ්‍ය කරන දේවල්. මේ තියෙන කැරට්, ලී සහ බිත්තර. හබල පැතියකට මේ විදිහට එක්ස්ට්‍රා ටිකක් එකතු කරගත්තාම ඒ තමයි රසවත් වෙන නිසා මම අද අරන් තියෙන එක්ස්ට්‍රා තමයි. දැන් මේ විදිහට භාජනයේ ලිපේ තියාගෙන ඒට මේ විදිහට එක්ස්ට්‍රා එකතු කරගන්න ඕනි. එක්ස්ට්‍රා ටික එකතු කරගෙන ඊට පස්සේ මේ විදිහට ඒට කැරට් ටික එකතු කරගන්න ඕනි. දැන් මේ විදිහට ලීස් ටිකත් එකතු කරගන්න. ඊට පස්සේ මම එකතු කරගන්නේ බිත්තර. මම බිත්තර වෙනම හදාගෙන තිබුණේ. දැන් මේ ඒ හදලා තිබ්බ බිත්තර ටික තමයි එකතු කරන්නේ. මමගේ චූටි බබාට මේ නිතර හදලා දෙන ආහාර වේලක්. දැන් අපි මේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු ස්වල්පයකුත් එකතු කරගත්තා. මේ තියෙන්නේ පෙඟෙන්න තිබ්බ හබල පැති ටික. ඒ ටික හොඳින් වතුර ඉවත් කරලා මේ විදිහට එකතු කරගන්න. දැන් හොඳින් කලවම් කරගන්න. ඔයාලට මේ රෙසිපිය තවත් විදිහකට හදන්න පුළුවන් පොල් කිරි එකතු කරලා. ඉතින් හරිම රස රෙසිපි එකක් තමයි මම අද ඔයාලට මේ ගෙනත් තියෙන්නේ. රස වගේම ගුණදායක ආහාර වේලක් තමයි මේ හබල පැති කියන්නේ. අපිට හබල පැති අග්ගලා හදලා කැඳ හදලා වුණත් කන්න වගේම බීමට ගන්නත් පුළුවනි. පොඩි බබාලට වගේම ලොකු බබාලටත් ගොඩක් හොඳයි. එහෙනම් ඉතින් තවත් රසම රස රෙසිපි එකක් අරන් එන්නම්. මේ වගේ ලේසි ක්‍රම ඔයාලට තවත් අවශ්‍ය නම් මාව ෆලෝ කරලා තියාගන්න යාළුවනේ. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි.